දැන් මේ වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙන්නේ RMV එකට ගිහිල්ලා තනියම අපි අපේ පළවෙනි වාහනේ රෙජිස්ට්‍රේෂන් කරගන්න හැටි ගැන එක්ස්ප්ලেইন කරන්න. එතකොට මුලින්ම අපිට ඒකට ඕන වෙනවා මේ MTA2 කියන ෆෝම් එක පුරවන්න. ඒක තමයි අලුත් වාහන රෙජිස්ටර් කරනකොට තියෙන්නේ. ඒක ගැන පොඩි විස්තරයක් කිව්වොත් මේක මේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම ලින්ක් එකක් කමෙන්ට් එකේ දාන්නම් මේකේ. එතකොට මේක ඩවුන්ලෝඩ් කරලා print කරගත්තා නම් මේක මම එකින් එක කියන්නම් print කරන්න ඕන ලියන්න ඕන දේවල්. මුලින්ම මේක අහලා තියෙනවා size of number plate කියන එක. එතකොට මේක වාහනය අනුව වෙනස් වෙනවා. මම මේ වෙසල් එකකට අදාළව තමයි කියන්නේ. මේ එතකොට මෙතනින් අපිට ගයිඩ් එක දීලා තියෙනවා number plate sizes. දැන් අපිට ඕන වෙන්නේ ඉස්සරහට තමයි මේ සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් තියෙන ඩිසයින්ස් ගන්න පුළුවන්. පිටිපස්සට කහ පාට. නමුත් RMV එකේදී මාත් එක්ක හිටපු එක්කෙනෙකුට එයාට දෙකම කොටු ගන්න ඕන වෙලා එයා ඉස්සරහා පිටිපස්ස දෙකටම මේ කොටු ඉල්ලුවා. එයා කිව්වා හදලා දෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඉස්සරහා සුදු පාට මේ ඩිසයින් එකකුත් තියෙනවා. දැන් ඒතකොට මේක පුරවන්න තියෙන්නේ මිලිමීටර් වලින් දිග පළලනේ. දැන් වේසල් එකට මම නම් ගත්තේ 1 2 කියන දෙක තමයි දෙකටම ගත්තේ. එතකොට ඒකට අදාළව මේකේ සයිස් එක ලියුවොත් මට ලියන්න තියෙන්නේ 520 110 කියලා තමයි මෙතන ලියන්න තියෙන්නේ. මෙතන 520 කියලා ලියුවා. මෙතන 110. පිටිපස්සටත් මගේ නම් ඒකම තමයි. ඒක ඕගොල්ලෝ බලලා දාගන්න. ඊට පස්සේ නම්බර් ප්ලේට් එක කලෙක්ට් කරගන්න පුළුවන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. ඒක ඔයගොල්ලෝ බලලා දාගන්න අදාළ විදියට. ඊළඟට මේවා නම් මේට සාමාන්‍ය බේසික්ම දේවල් තියෙන name with initials කියන්නේ මුල් අකුරු සමගනම capital English අකුරෙන් පුරවන්න ඕන. මේ එක කොටුවක එකක් වෙන විදියට ලියන්න ස්පේස් තියෙනවා නම් ඒවා තියලා. ඊළඟට දෙවෙනි එක අහන්නේ full name එක සම්පූර්ණ නම. අර initial වලින් තිබුණ නමුත් එක්කම ඔක්කොම ටික මෙතන ලිව්වා. ඊළඟට title කියන එක Mr Mrs. දැන් Mr නම් එක Mrs නම් මෙතන Miss නම් දෙක ඔහොම දාන්න තියෙන්නේ. එතකොට ගෙනියන identity type එක passport නම් අංක 2 දාන්න ඕන. driving license නම් අංක 4 ඒ විදිහට අදාළ එක දාන්න. ඊළඟට identity number එක identity of what මේ ඕනම එකක් ගෙනියන එක. ඊළඟට address of the owner අපේ තියෙන address එක. ඒතර address එකට අදාළව slash වගේ සලකුණු තියෙනම් ඒව දාන්න පුළුවන්. ඊරි තියෙනම් කඩිරි තියෙනම් ඒව දාන්න පුළුවන්. ඒව දාලා ඒ ටික පුරව ගන්න. ඒක පළවෙනි පිටුව එච්චර අමාරු නැහැ. ඇත්තටම කිව්වොත් මේක සම්පූර්ණයෙන්ම අමාරු නැහැ. ඔක්කොම අනිත් පිටුත් එහෙමම තමයි. එතකොට ඊළඟ පිටුවේ තියෙන්නේ අපේ පළාතට අදාළ විස්තර. ප්‍රොවින්ස් එක දාන්න පුළුවන්. එතකොට ලයිසනින් ඔතොරිටි කියන එක ඩිවිෂන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මොකක්ද කියලා තමන් ලයිසන් එක කරන තමන්ගේ ගමට අදාළ ළඟම තැන දාන්න. ඊළඟට මොකද්ද තමන් ඉන්න දිස්ත්‍රික්කය. ওই ටික දාලා ඊට පස්සේ දාන්න තියෙන්නේ නම්බර 10 කියන එකට දාන්න තියෙන්නේ මොකද්ද මොන විදියටද යූස් කරන්නේ ප්‍රයිවට්. ඊළඟට transport of passengers තමයි අපි personal vehicle එකක registration status import කරපු ගන්න recondition කියලා තමයි දාන්න වෙන්නේ අංක 2. ඊළඟට මේක DPL කියන්නේ diplomatic vehicle එකක්ද කියන එක no දානවා. ඊළඟට manufacturers vehicle type vessel එකට යන්නේ motor car කියලා. ඒක type එක වෙනස් වෙනවා. ඒක අදාළ විදිහට ඉලක්කම බලලා මෙතන පුරව ගන්න. ඊළඟට දැන් මේක නම් මේ Honda vessel එකකට කියලා මම කියවනේ. එතකොට මේක කියන්නේ Honda model එක vessel. මේකේ vessel වලට අමතරව body type එක කියන එකට අපිට අර SUV ද station wagon එහෙම එකක් දාන්න තියෙනවා. නමුත් මම නම් ඒක දාගෙන ගියේ නැහැ. ඒගොල්ලෝ data enter කරද්දී එතනින් enter කරලා තිබුණා අදාළ විදියට. එතකොට manufacturer එක වාහනේ එක දාන්න ඕන. country එක Japan. එතකොට ওই පිටුව ඔච්චරයි. ඊළඟට තුන්වෙනි පිටුව ගත්තම ඒකේ තමයි වාහනේ ඩීටේල් තියෙන්නේ. මේ විස්තර ඇත්තටම අර අපිට හම්බෙන්නේ ජෙවික් හරි ජායි හරි සර්ටිෆිකේට් වල මේ විස්තර ටික මේ පුරවන මේ පිටුවේ වයි කලින් ඒවයි ඔක්කොම වගේ තියෙනවා. එතකොට ඒක බලලා ඒ සර්ටිෆිකේට් එකේ තියෙන විස්තර ලිව්වා නම් හරි.
මෙතන දැන් චැසි අංකය අපිට RV5 කියලා අරන් අපිට අදාළ චැසි අංක ලියන්න. ඒ විදිහට එන්ජින් නම්බර් එකත් තියෙනවා අපේ ඩීටේල් වල. ඒක මෙතන ලියන්න. ඊළඟට කලර් එක. ඒකත් අර අපිට හම්බෙන සර්ටිෆිකේට් එකේ විස්තරය මෙතන දාන්න. ටූ ටෝන් නම් ඒ විදිහට ලියන්නත් පුළුවන්. ඊළඟට fuel used. මම ඇත්තටම මේක පෙට්‍රෝල් කියලා විතරයි ලියන් ගියේ. ඒගොල්ල කිව්වා ඇත්තටම එයාලා හදන්නම් කියලා. ඒ වෙලෙම මේ ස්ලෑෂ් එකක් දාලා ELE කියලා ඒගොල්ල ලිව්වා. ඊළඟට එන්ජින් කැපැසිටි මේ හයිබ්‍රිඩ් නිසා මේක. එතකොට ඩීසල් නම් මෙතන ඩීසල් දාන්න ඒවා අදාළ විදිහට දාන්න. එන්ජින් කැපැසිටි එක 1490. ඊළඟට ෆ්‍රන්ට් ඇන්ඩ් රියර් අපේ යන්නේ තනි ටයර්නේ කැබ් වගේ වුණානේ සමහරට ඩබල් දාන්න. ඒ වගේ අදාළ විදිහට දාන්න ඕන. ඊළඟට මෙතන ටයිප් මෙතන කියන්නේ එයා අපේ හුලංනේ යූස් කරන්නේ. ඒක ලිව. එතකොට මෙතන ටයර් සයිස් කියන එකට මම ඇත්තටම 18 දාගෙන ගියේ. නමුත් ඒගොල්ලෝ කිව්වා ඒක මේ තව ඩීටේල් එන්න ඕන කියලා. අර 225 තියෙනවනේ විස්තර 65ද ඔය දාන ඒ විස්තර ඔක්කොම එක්ක තමයි ඔකට දාන්න ඕන. මම 18 දාන් ගියේ. නමුත් ඒගොල්ලෝ ඒක ඇතුළේදී කරෙක්ට් කරලා තිබුණා. ඒකින්ද මේ ඒ වගේ එකක් වැරදුනා කියලා ඉෂුව එකක් වෙන්නේ නැහැ. සම්පූර්ණ එකම ලියන්න පුළුවන් නම් හොඳයි. 225/ ඔය ටික. ඊළඟට ඕවරෝල් ඩයිමෙන්ෂන් මේ ටිකත් අර සර්ටිෆිකේට් එකේ තියෙනවා. ඉතින් මේක වෙසල් එකට නම් මේක මේ වැලියුස්ම තමයි එන්නේ. එතකොට ග්‍රොස් වෙහිකල් වේට් ඒ විස්තරات තියෙනවා. මේ පේලෝඩ් කියන එක නම් අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් ඒගොල්ලෝ ලියනවා. අපේ සර්ටිෆිකේට් එක නැත්නම් ඔක දාන්න ඕනේ නැහැ. ඊළඟට weight and measurement certified by මෙතන ඇත්තටම අහන්නේ දැන් අපි weight එක ලංකාවේදී මන් නෑනේ. මේ ජපානයේදීම මැනලා එනවා. එතකොට මම නම් මේක ඇත්තටම පිරෙව්වේ නැහැ. ඇතුළේදීම ඒගොල්ලෝ තමයි පිරෙව්වේ. මේකට සමහරු දාගෙන ඇවිල්ලා තිබ්බා CMT කියලා දාලා. මෙතන ලියලා තිබ්බ දැන් ජායි නම් අර ජපාන් මොනද ඒකට අදාළ දිග නම ජෙවික් නම් ඒක ලියන්න පුළුවන්. නමුත් මම නම් ඒක මුකුත් ලිව්වේ නැහැ. මට ඉෂුව එකක් උනේත් නැහැ. ඊළඟට import license අපිට license එකක් ඉන්නවා අපි personally import කරේ. එතකොට මෙතන no දාන්න ඕන. එතකොට මේ අනිත් මේ දෙකම අදාළ නැහැ පුරවන්න import license එකක් නැති නිසා. ඊළඟට අන්තිම පිටුවේ තියෙනවා custom entry number. දැන් custom entry number කියන එකට අර ඔයගලන්ට assessment notice කියන එක මේ අවශ්‍ය වෙනවා. assessment notice එකේ මේක තියෙනවා. ඊට අමතරව අර customs 53 කියන document එකත් අපි submit කරන්න ඕනේ. ඒකෙත් මේක තියෙනවා. ඒක බලාගන්න මේ assessment notice අංකය කියන්නේ අර ඔයගලන්ටත් හම්බෙලා ඇති මේ reference number I අකුරත් එක්ක තියෙන ඉලක්කම් ටිකක්. මෙන්න මේක දැම්මනම් හරි. I දැන් මගේ නම් I54යි. තව ඉලක්කම් කීපයයි එන්නේ. මට ඒ ටික තමයි I ලියලා ස්පේස් එකක් තියලා මම මෙතන ඒක දැම්මා. date of custom entry කියන එක ඒ date එකත් මෙතන තියෙනවා. date එකත් එතනින් දාන්න පුළුවන්. ඒතර date of clearance කියන එකට අපි වාහනේ රිලීස් කරගත්තු දිනේ දැම්මම හරි. මේක නම් මම පිරෙව්වේ නැහැ. මේ මොකද මම හිතන්නේ මේක ඩීලර් කියන්නේ සමහරට Honda Toyota කම්පැනි වලින් අදාළ එකක් වෙන්න පුළුවන්. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. නේ ඒතර name of the importer කියද්දි දැන් අපි අපේ නමින් import කරේ මෙතන අපේ නම ලියන්න ඕන. initials දාලා තමන්ගේ නම ලියන්න අර first page එක ලියුවා වගේ. address එක importer කියද්දිත් අපේ address එක මෙතන දාන්න ඕන. ඊළඟට මේක no කියලා දෙන්න ඕන dual ownership එකක් නැති නිසා ඊට අමතරව මේවා මුකුත් පුරවන්න ඕනේ නැහැ. එතකොට signature එක අපේ signature එක මෙතන ගහලා මෙතනත් signature එක ගහලා මෙතන බාර දෙන දිනේ දාලා submit කරන වැඩ ටික කරන්න පුළුවන්. එතකොට ওই ටික තමයි form එකට අදාළව තියෙන්නේ. එතකොට form එකට අමතරව අරගෙන යන්න ඕන document කීපයක් තියෙනවා. දිවුරුම් ප්‍රකාශයක් අවශ්‍ය වෙනවා. දිවුරුම් ප්‍රකාශය මේකත් මේ ඉන්ටර්නෙට් එකෙන් මම හොයාගත්ත එක. මේ ෆෝමැට් එක තමයි ගොඩක් කට්ටිය පුරවන් ඇවිල්ලා තිබුණේ. මේක ලෝය කෙනෙක්ට කියලා අස්සම් කරගන්නත් පුළුවන්. සාමදාන විනිශ්චයකාරයෙක් ඕන කෙනෙකුට පුළුවන්. ඒකට අදාළවත් අර විස්තර ටික
ඇඩ්‍රස් එක දාලා ඩෙන්ටි කාඩ් එක ඊළඟට මේක පුරගන්න කනම් එතින් කරගන්න පුළුවන් චැසි අංකය අතන දාපු එකම දාලා ඊළඟට රේගු අංකය කියනකට කස්ටම එන්ට්‍රි නම්බර් එක කියපු එක දාලා මේක පුරවගන්න පුරවල මේක මෙතන මේ පණෙහි මුද්‍රයක් කලවල ඒක උඩ අස්සන ගහන්න ඕන ඒක එකයි ඊට අමතරව ඩෙන්ටි එකේ කොපියක් අවශ්‍ය වෙනවා කොපියත් සටිෆයි කරගන්න ඕන ට්‍රූ කොපි කියලා ඊට අමතරව අපේ අර ටින් නම්බර් එකත් අවශ්‍ය වෙනවා මේ එකත් ට්‍රූ කොපි කියලා සටිෆයි කරගන්න ඕන ඔය ටිකයි එතකොට අරන් යන්න ඕන ඩොකියුමන්ට් අර වරායෙන් හම්බ වෙන ඩොකියුමන්ට් වලට අමතරව මේ ඇසෙස්මන්ට් නෝටිස් කියන එක අරගෙන යන්න ඕන එතකොට ඔය ටික ඔක්කොම අරගෙන ආරබි ඔෆිස් එකට මම නම් උදේ 6ට විතර ගියා ඉතින් ඇතරම මගේ අද 6ට වගේ යන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ 7ට 6:00 ගියත් කමක් නැහැ. එතකොට ඒ වෙලේ මෙතන ගේට්ටුව තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. මෙතන ගේට්ටුව නැත්නම් මේ පොඩි ගේට්ටුව ඇතුළට යන්න පුළුවන්. ඒකට ඇතුළට ගියායින් පස්සේ මෙතන තමයි ගේට්ටුව මම පෙන්නන එක තියෙන්නේ. ඒ ගේට්ටුවෙන් ඇතුළ වුණාම ඒගොල්ලෝ කියනවා අර කාමරයකට වෙලා ඇතුළට ඉන්න කියලා. ඒ කාමරේ තියෙන්නේ මෙන්න මේ බිල්ඩින් එකේ කාමරයක් කියන්නේ මුල් දිග කොරිඩෝ එකක් වගේ තියෙන්නේ. එතන තමයි මේ මොකද උදේට වගේ වෙනකන් 7:00 වෙනකන් මෙතනට වෙලා වාඩි වෙලා ඉන්න වෙනවා. මම එතකොට එතන ඇතුලේ එතන ඇතුලේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ වාඩි වෙලා ඉන්න පුළුවන්. අතර පහසුවෙන් වාඩි වෙලා ඉන්න පුළුවන්. විදියට සීට්සින් හදලා තියෙනවා මේක ඉතින් ඇතුළට වෙලා ඉන්න ගමන් ඔය ඉන්න කට්ටිය එක්ක පොඩ්ඩක් කතා කරලා ආපු පිළිවෙල එහෙම මතක තියාගෙන ඉන්න මොකද මේ ඊට පස්සේ දැන් අපි උදේම ගියාට ඔෆිස් කෙනෙක් ඇවිල්ලා එයා අපි ඊට පස්සේ ආපු පිළිවෙලට පෙළ ගැහෙන්න කියලා එක්කගෙන යනවා ඇතුළට මේ තියෙන්නේ වගේ අදාළ තැනට එක්කන් යන අවස්ථාවක්. ඉතින් මේ වෙලාවට සමහර කට්ටිය ඔය පොඩින් පනින්න පුළුවන්. ඒ නිසා මේ අර ආපු පිළිවෙල පොඩ්ඩක් කට්ටිය කතා වෙලා හිටියම ඕක පහසුයි. මේ විදිහට මේන් බිල්ඩින් එකට එක්කන් ගියාම ඊට පස්සේ මේ බිල් අපිට අදාළ වැඩේ කරගන්න අවශ්‍ය කවුන්ටර්ස් සහ විස්තර තමයි මේකෙන් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි කට්ටියම ඔය මෙතන කොරිඩෝ එකේ වාඩි වෙලා ඉන්න කියලා කියනවා. එතකොට එතෙන්දිත් ඔෆිස් එක වැඩ පටන් ගන්න උදේ 8:00ට පටන් ගත්තම තාපු පිළිවෙලටම ගිහිල්ලා මේ මෙතනින් කොලයක් දෙනවා. ඒ කොලේ කියන්නේ ආපු පිළිවෙලට 1 2 3 විදියට දාන ගමන් මේ චැසි අංක අපේ වාහනවල චැසි අංකේ කොලේ ලියන්න කියලා. එතකොට එතනින් එහාට මේ දෙන අංක පිළිවෙලට තමයි වැඩේ යන්නේ. මොකද හැම අංකයකටම වෙනම ෆයිල් එක ගානේ ඒගොල්ලන් ගාව තියෙන කාඩ්බෝඩ් ෆයිල් වල අංක ගහලා ඒ ෆයිල් වලට අපේ ડોකියුමන්ට් යවලා තමයි හදලා තමයි එතන විස්තරය කරන්නේ. එතකොට ඊළඟට ඇත්තට මේ ඩේටා එන්ටර් කරලා රෙජිස්ට්‍රේෂන් වැඩ වෙන්නේ ඊළඟ කවුළුවේ මේ මෙතන කවුළුවේ. එතකොට මෙතන කවුළුවේ සාමාන්‍යයෙන් අංක 10 10 වගේ තමයි තියාගෙන හිතන්න 20 30ක් මෙතන වාඩි වෙලා හිටියට මුලින්ම කියනවා ඒ හැමෝටම ඇවිල්ලා චැසි අංක ලියලා වාඩි වෙලා ඉන්න කියලා මුල් 10 දෙනාට මුලින් එන්න කියනවා. ඒ කට්ටිය මෙතන ඉන්න ගමන් අපේ ડોකියුමන්ට් එක ප්‍රොසෙස් කරනවා. ඉතින් ඔය ප්‍රොසෙස් කරන අතරතුර තව ඇතුළත වෙනම ප්‍රොසෙස් ඒගොල්ලෝ කරනවා ડોකියුමන්ට්. ඒ අනුව මේ එක ළඟ 10 දෙනෙක් හිටියා කියලා වාහන අංක ඒ පිළිවෙලට ලැබෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට දවසේ පළවෙනියයි 4 වෙනිය මම ඒතර පළවෙනියට හම්බුනේ අංකයට වඩා අංක 60ක් පහුවෙලා තමයි මගේ වාහනේ අංකේ හම්බුනේ. ඒ නිසා මේ ඉන්න පිළිවෙලට මංක හම්බෙන්නේ නැහැ. එතකොට මෙතන ප්‍රොසෙස් එක වෙන්නේ අපි ડોකියුමන්ට් එක බාර දීලා ඊළඟට අපිට ඉන්න වෙනවා සාමාන්‍යයෙන් නම් පැයක් විතර ඉන්න වෙනවා අපේ අංකේ අර මං කිව්ව අංක දෙනවා කියලා. ඒ අංකේ කතා කරනකම් මේ අවට ඉන්න වෙනවා. එතකොට ඒ අංකයට අදාළව ඒගොල්ලෝ දෙනවා රිසිට් එකක්. ওই රිසිට් එක
කලෙක්ට් කරගෙන මෙතන කෙළවරේ ඇවිදන් ගියාම මේ තියෙන මහජන බැංකුව. එතනින් පුළුවන් සල්ලි ගෙවන්න. රිසිට් එකට අදාළ මුදල ගෙව්වම ඒ වෙලාවෙම ඔයගලන්ට වාහනේ අංකේ බලා ගන්න පුළුවන්. මොකද ඒ දෙන රිසිට් එකේ තියෙනවා වාහනේ අංකේ මොකක්ද කියලා. එතකොට අපි කරන්න ඕනේ මේ රිසිට් එක අරගෙන ඇවිල්ලා මේ මෙතන කවුන්ටරේටම ආයෙත් ඒ රිසිට් එක බාර දෙන එක. එතකොට එතෙන්දී උදේවරුේ ප්‍රොසෙස් එක ඉවරයි. ඒගොල්ලෝ ඊට පස්සේ කියනවා 2කින් පස්සේ හෝ 3කින් පස්සේ එන්න කියලා. එතකොට ඇවිල්ලා ආයෙත් මෙතන කවුන්ටරේටම ගිහිල්ලා මේ ওই ඩොකියුමන්ට් එක කලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ප්‍රොසෙස් එක ඕක තමයි. එතකොට ජෙනරලි කියන්න තියෙන්නේ මේක ඉතින් දවසක්ම රස්තියාදු වෙන වගේ වැඩක් තමයි. මේක මීට වඩා ඉම්ප්‍රූව් කරන්න පුළුවන් වැඩක්. නමුත් ඉතින් මේක ඇතුළේ ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්ත ගැන අපිට කමෙන්ට් කරන්න අමාරුයි. කොහොමද මේක වැඩ වෙන්නේ කියන එක ගැන. ඒක ඉතින් අදාළ බලධාරීන් බලා ගන්න ඕන. මොකද නැත්තම් අපි පේමන්ට් කරලා ආවයින් පස්සේ පැයක් වගේ ඇතුළත ඉතින් දෙන්න පුළුවන් මගේ අදහස නම් මේක. එතකොට ඊට අමතරව ඔය ඇතුළට යද්දිම සමහර වෙලාවට ඔය වයසක අංකල්ලා එහෙම කියනවා මේ මහත්තයා දැම්ම මේක අරින්නේ නැහැ. අරින්නේ උදේ 8ට. ඒ වගේ වචන ඒව ගණන් ගන්න නැතුව අපිට තියෙන හරි කියලා හරි මොකක් හරි Tamanට කැමති විදියකට යාට අමතලා ඇතුළට යන්න තමයි ඉතින්. මොකද ඒගොල්ලන්ගේ තියෙන වෙනම බිස්නස් අපිව යාට කමිෂන් එකක් අරගෙන වැඩේ කරගන්න. එතකොට මීට අමතරව මට ගිහිපු කොස්ට් එක මම කියන්න. මේක ෆුල් amount එක මට ගියේ රුපියල් 30650යි රෙජිස්ට්‍රේෂන් එකට. එච්චරම තමයි ගියේ. ඊට අමතරව ජස්ටිස් ඔෆ් පීස් ඉන්නවනම් එයාට ගාණක් දෙන්න ඕන අර සර්ටිෆයි කරන්න. මම නම් ඒ ටික අඳුරන වගේ ලෝය කෙනෙක් ඉන්නවා එයාගෙන් කරගත්තේ. ඔය ටික තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. මේ ඉතින් අර මේන්ලි දවසක් අරගෙන ඉන්න වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේක ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. හරි එහෙනම් good luck. වැඩේ කරගන්න පුළුවන් නම් තනියෙන් පුළුවන්. ඊට අමතරව තව දෙයක් ලේඩීස්ලාට උනත් එහෙම ඉෂුව එකක් නැහැ. මේ ගිහිල්ලා අර මං කිව්ව ප්‍රොසෙස් එකේ කරන්න පුළුවන්. මොකද පිටස්තර ගොඩක් අයට මේක ඇතුලේ ඉන්න දෙන්නේ නැහැ. සාමාන්‍ය මම නම් රෙකමන්ඩ් කරන්නේ උදේ 6:00 පස්සේ වගේ ගියා නම් සාමාන්‍ය මුල් අංක 10 ඇතුළත එකක් ගන්නත් පුළුවන් වගේ. හරි එහෙනම් බොහොම ස්තුතියි.